දැන් ඉතින් මං ඔය ලෑස්ති වෙන්නේ මඩුවන්විල වලව්ව බලන්න යන්න. මගෙත් එක තව යාළුවෝ දෙන්නෙක් එනවා කියලා කිව්වා. එක්කෙනෙක් මගින් මං යන බස් එකටම නගිනවා කියලා කිව්වා. අනිත් කෙනා මඩුවන්විල වලව්ව ගාවදී අපිත් එක්ක යන්න එනවා කියලා කිව්වා. අපි මේ ට්‍රිප් එක යන්න ගොඩක් කල් බලාපොරොත්තු වෙමින් හිටියේ. ඒ වුණාට අපිට යන්න බැරි වුණා. අපි හදිසියෙම තීරණය කරා ගිය සතියේ අපි මේ දවසට යමුද කියලා. ඒත් ඉතින් අපි කට්ටියම ඒද කියලා ෂුවර් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් තව යාළුවෝ තුන්දෙනෙක් යන ලෑස්ති වෙලා හිටියා. ඒ වුණාට යාළුවෝ තුන්දෙනාගෙන් තව දෙන්නයි ආවේ. ඉතින් එහෙම අපිට එහෙම ෂුවර් එකක් තිබුණේ නැහැ. කොහොම හරි ඉතින් අපි අන්තිමට තීරණය කරා යනවා කියලා. කොහොම හරි අපි දෙන්නෙක් හිටියත් යනවා කියලා අපි තීරණය කරගත්තා. ඉතින් එහෙම තීරණය කරලා තමයි අද මේ යන්න ලෑස්ති වෙන්නේ. ඒකට මම මොකද්ද කරන්න කියලා බලමු. මගේ බෑග් එක ලෑස්ති කරගන්නවා. අපි එතනදී තව ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමුකෝ අපි කොහෙද යන්නේ කියලා වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ අපිට එතකොට ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ බඩු ටිකත් ඔක්කොම බෑග් එකට දාගෙන ඔන්න මම බස් එකටත් නැග්ගා. නැගලා යන ගමන් තමයි ඔය ඉන්නේ. ඊට පස්සේ මඩුවන්විල වලව්ව ගාවන් බැහැලා මගේ අර එනවා කියපු යාළුවා වෙනකන් තමයි මායි මගේ යාළුවයි බලාගෙන ඉන්නේ. මගේ යාළුවා ඉන්නව එහා පැත්තේ. උන් ඉතින් පාර අයිනට වෙලා කතා කර කර හිටියා. ඉතින් දැන් යාළුවා ආවා. ඇවිල්ලා ගේට් එක ළඟ ඉඳලා තව මීටර් 100ක් විතර තියෙනවා ඇතුළට යන්න. ඒ ටිකෙත් ඉතින් කියව යනවා. ඉතින් අපි තුන්දෙනා ලස්සන ෆොටෝස් ගහන්න තැනකුත් ෆොටෝස් වලටත් ලස්සනයි උතන ෆොටෝස් එහෙම ගහලා වීඩියෝස් අරගෙන ඉතින් අපි තුන්දෙනාත් එක්ක ඔය යන ගම. ඔන්න දැන් මම පෙන්නන්න යන්නේ මගේ යාළුවෝ දෙන්නව. හායි යාළුවනේ. අද අපි ආවා මඩුවන්විල වලව්ව බලන්න. ඉතින් අද මාත් එක්ක මගේ යාළුවෝ දෙන්නත් ඉන්නවා. හායි කියන්න. ඔන්න ඉතින් ඔවුන් තියෙනවා ලොකු කෝන් ගහක්. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක පොඩි දේවල් ටිකක් ගෙනිච්ච කන්න. ඒ ටිකත් ඉතින් ලෑස්ති කරගෙන ඉතින් අපි දෙන්න තුන්දෙනා කියව ඒවා කන ගමන් තමයි ඔය ඉන්නේ. මඩුවන්විල වලව්ව බලලා වලව්වෙන් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලත් ඇවිල්ලා මේ අත්දැකීම ඉගෙන ගන්න. බයි. ඉතින් අපි ආවා තව ප්ලේස් එකකට. එතනට ඇවිල්ලා එතන අයිතිකාරයනකන් අපි මෙතන හිටියා. මේ උන්චිල්ලාට වෙලා පැද්දි කතා කර තුන්දෙනාත් එක්ක. කාලෙකට පස්සේ කොහම හම්බුනාම කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නේද කියලා මතක් වෙන්නේ මේ වීඩියෝ එක බලද්දි තමයි. ඔන්න ඉතින් මම බත් එකකුත් ගෙනිච්චා. හදිසියෙම තමයි මතක් වුණේ මම බත් එකක් ගෙනාව නේද කියලා. කොහොමද ඒ වෙලාවේ බඩගින්නක් තිබුණෙත් නැහැ. ඒ වුණාට අර ඉතින් මොනවා කෑවත් බත් කන්න නැතුව ඉන්න බැරි පුරුද්දක් මට තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මට බත් කන්න ඕනි. දැන් බත් එකත් කාලා තුන්දෙනාත් එක්කම හිටියා ඉතින් කට්ටියත් එක්ක. උන්චිලාව ඉඳගෙනම තමයි ඉතින් අපි බත් කෑවේ. හදිසියෙනේ මතක් වුණේ. ඉතින් එතනම බත් එක ලාගෙන මේ කෑවා. ඊට පස්සේ ඔන්න ස්විමින් pool එකට බහින්න අපිට පුළුවන් වුණා. ස්විමින් pool එකටත් දැහැලා අපි පුදුම විදිහට එන්ජොයි කළා. සුළඟ වගේ දඟ කරන එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළඟ වගේ දඟ කරන එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද
විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කෙති කවන ඔය මගේ පෙම් කවිය ඔන්න දැන් අපි නාලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. බයි. එහෙනම් අදට අපි කියලා එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි.